Hello boys, අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ආවේ ආයි සුපිරිම ස්කිල් ටිකක් ගැන තමයි CSM BR ගන්න කොල්ලොන්ට ආයි සුපිරි ස්කිල් ටිකක් ගැන කියලා දෙන්නයි ආවේ. මේක ගොඩක් වැදගත් වෙන්නේ ගේම් එක අලුතින් ගහන්න ගත්ත කොල්ලොන්ට තමයි. දැන් ඔය අලුතින් ගේම් එක ගහන්න ගත්ත කොල්ලෝ එහෙම දන්නේ නැහනේ CS වලට මොන වගේ ස්කිල් දෝනේ, BR වලට මොන වගේ ස්කිල් දෝනේ. يعني CS ගහන්න මේ වගේ ස්කිල් මේ ස්කිල් එක දාන් ගියොත් එimhe CS ගහන්න ලේසි ස්කිල් තියෙනවා දැන්. ඒව දන්නේ නැහැ අලුතින් ගේම් එක ගහන්න ගත්ත කොල්ලෝ ඒක මුකුත් දන්නේ නැහැ. ඒව දාගන්න විදිය දන්නේ නැහැ. අන්නේ දන්නේ නැති කොල්ලොන්ට මේක කියලා දෙන්නයි මම ආවේ මේ වීඩියෝ එක අරගෙන. හරිද? ඔයගොල්ලෝ මම මේ වීඩියෝ එක කරන විදිහටම කරන්න. ඉතින්ලා මේ තෙන්ට ගිහිල්ලා මේ විදිහට යන්න. හරිද? ගියරසේ පේන්නනවා. ඒක බැටල් රොයල් කියලා තියෙනවා. ආයි ක්ලාස් කොඩ් කියලා තියෙනවා. BR ගහන්න ඕන අයට මේ BR බැටල් රොයල් එක ටච් කරලා බැටල් රොයල් එකට ටච් කරලා පස්සේ එන කැරක්ටර් ස්කිල් ටික තියෙනවනේ. මේ ටික කරලා ඕකට ඇප්ලයි කරාට පස්සේ ඒ ස්කිල් ටික වැටෙනවා. ආයි මේ ක්ලාස් කොඩ් ගහන්න ඕන අය ඉන්නවනේ. ක්ලාස් කොඩ් ගහන්න ඕන අය එතෙන්ට ගිහිල්ලා ඒ ස්කිල් එක ටච් කරලා මෙන්න මේ විදිහට ඇප්ලයි කරන්න. එතකොට මේ ස්කිල් ටික වැටෙනවා. ඊට පස්සේ යන ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට පොඩ්ඩක් කියන්නේ ඔයගොල්ලෝ කලින් යූස් කරන්න වෙන ස්කිල් එකක් වගේ නම් එකපාර බෑනේ පුරුදු වෙන්න බෑනේ ඉස්සෙල්ලා ඉන්න ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යන්න. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහලා පොඩ්ඩක් පුරුදු වෙලා බලන්න. හරිද? පුරුදු වුණාට පස්සේ මම ඔයගොල්ලන්ට හැබැයි ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ CS ගහන්න වගේ නම් ඔරියන් තමයි. ඔරියන් දාගෙන ගහන්න පුළුවන් CS ආයි සුපිරියටම ප්ලේ කරන්න පුළුවන්. මොකද මත් ප්ලේ කරන්නේ ඔරියන් දාගෙන තමයි. ආයි බය නැතුව 1 vs 4 එකක් වුණත් ගහ ගන්න පුළුවන්. ස්කොඩ් එකේ 3 දෙනාම මැරුණත් තමන්ට තනියෙන් ගහ ගන්න පුළුවන් ස්කිල් එකක් තමයි ආයි ඔරියන් කියන්නේ. තනියම 4 දෙනාට හරි ගහ ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔරියන්ගෙන් පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ හැබැයි හොඳට. හරිද? මොකද ඔරියන්ගේ ස්කිල් එක නිකන් වැඩ කරන්නේ නැහැ. එනිමේට් එක ගැහුවට පස්සේ තමයි අපි අර කියන්නේ EP එහෙම පිරෙන්නේ. EP පිරුණොත් තමයි ඔරියන් දා ගන්න පුළුවන්. EP නැතුව ඔරියන් පිරෙන්නේ නැහැ. ඒ ඔරියන් ස්කිල් එක ඇක්ටිව් වෙන්නේ නැහැ. හරිද? මේ ඔරියන් ස්කිල් එක charge වෙන්නේ EP තියෙන්න ඕනේ. හරිද? EP පිරෙන්න නම් ඒ කියන්නේ මැච් එකක් මැද්දේ එක්ක EP තියෙන්න ඕනේ. නැත්නම් අපි එනිමි එක්ක නොක් කරන්න ඕනේ. නොක් කරාට පස්සේ අපිට EP හම්බ වෙනවා 200ක්. ඒතකොට ඔරියන් charge වෙනවා. හරිද? එහෙම නැතුව ඔරියන් වැඩ කරන්නේ නැහැ. නැත්නම් බුකුන් වගේ නම් එකපාර අපි එනිමි නොක් කරගන් අපි බුකුන් charge වෙනවනේ. ඒකින්ද ඒ කියන්නේ ඔරියන් ගේ එහෙම charge වෙන්නේ නැහැ. ඔරියන් අපි එකක් නොක් කරත් සමහරලාට charge වෙන්නේ නැති වෙනවා. මොකද HP 200 වඩා අඩු වුණොත් එහෙම. හරිද? HP 200ම තියෙනෝනේ EP 200ක් තිබ්බොත් තමයි ඔරියන් වැඩ කරන්නේ. හැබැයි දැන් බුකුන්ගේ ඔරියන්ගේ තියෙන වෙනස තියෙන්නේ දැන් බුකුන් දාගත්තොත් පඳුරට වදිනවනේ. හැබැයි ඔරියන්ගේ chance එක තියෙන්නේ ඔරියන් දාගත්තාට පස්සේ කියන්නේ අපිට කවුරු මොන ගන්නකින් ෆයර් කරත් අපිට වදින්නේ නැහැ ඔරියන් තියෙද්දි. ඔරියන්ගේ බෝලෙට වදින්නේ නැහැ. හරිද? ඒ වගේම තමයි ඔරියන්ගේ බෝලේ දැන් ඒක දාගෙන ඉද්දි එනිමි එක ළඟට ගියාම එනිමි එකේ HP වලින් ඇදිලා අපිට එනවා HP 30ක් 15ක් වගේ අපිට එනවා. එනිමිටත් ඒ වගේම ඩැමේජ් වෙනවා ඒ ගාන. හරිද? එන්න එක තමයි ඔරියන්ගේ තියෙන වාසිය බුකුන්ට වඩා. ඒකෙන්ද ඔරියන් දාගෙන ගොඩක් ඕනම කෙනෙක් ඔරියන් දාගෙන CS ගන්න පුරුදු වෙන්න අය බය නැතුව මෙච්ච කියන්නේ ගොඩක් දුරට ගේම් එක ගහ ගන්න ලේසි. ඉතින් තමන්ට තනියම ගේමක් ගහ ගන්න පුළුවන් සුපිරි ස්කිල් එකක් තමයි ඔරියන් කියන්නේ. අපි දැන් ගහලා බලමු ට්‍රේන් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා. මම හිතනවා ඔයගොල්ලන්ට මගේ මේ වීඩියෝ එකේ මොකක් හරි වැදගත් දෙයක් ලැබුණා කියලා. ඒ කියන්නේ ගේම් එක දන්නේ නැති කොල්ලෙක්ට අනිවාර්යෙන් ඒ කියන්නේ ගේම් එකේ මොකක් හරි ඉගෙන ගන්න දෙයක් ලැබුණා කියලා මම හිතනවා. මගේ YTA channel එකක් තියෙනවා මොකද්ද පොඩ්ඩක් ඒ කියන්නේ පංචවයිටි 2000 කියලා තමයි මම YT එකක් එහෙම කරනවා. ඒක පුළුවන් අය වයි පැත්තට ගිහලා YT එකත් පොඩ්ඩක් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ඒ YT එකටත් පොඩි සපෝට් එකක් දෙන්න කියලා මම කියනවා. TikTok එකේ පැත්තේ කට්ටියටත් කියන්න තියෙන ඉතින් පුළුවන් අය ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා පොඩ්ඩක් සබ් එකක් දෙන්න. තවත් ඊළඟට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් මේ වගේ ඕලොන්ට ගේම් එක ගහන්න ලේසි ට්‍රික්ස් එහෙම තියෙනවා. තව يعني BR එහෙම අප් කරන කොල්ලොන්ට එමයි සුපිරි ට්‍රික් එහෙම තියෙනවා. මම වීඩියෝස් ටිකක් අරන් ඉන්න ඉස්සරහට ඉන්නවා හිතාගෙන අපි අලුත් වීඩියෝ එකකින් එහෙනම් සෙට් වෙමු. හරි බායි එහෙනම්